හෙලෝ ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම අපේ ස්ටොක් channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මට හුඟ දවසින් වීඩියෝ කරන්න බැරි වුණේ මම ලොකු ප්‍රොජෙක්ට් එකක නිරත වෙලා හිටියා. මම ඒක මොකද්ද කියලා ඔයාලට ඉස්සරහට කියන්නම්. ඉතින් අද අපි කතා කරමු මොකද්ද මේ ස්ටොක් මාකට් එකට වෙලා තියෙන්නේ. ඇයි හැමෝම සෙල් ෂෙයා කරන්න කියලා. ඉතින් ඔයා දන්නවා මේ දවස්වල ඉරානයේ ඇති වෙලා තියෙන යුද්ධ තත්ත්වෙත් එක්ක ඒ වගේම හෝම් සමුද්‍ර සංධියේ තෙල් ගමනාගමනයට බාධා ඇති වෙලා තියෙනවා. ඉතින් ලෝකයේ ඔයිල් සප්ලයි එකෙන් 120ක්ම ගමන් කරන්නේ මේ මාර්ගයේ. ඉතින් මේ වගේ ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වත් එක්ක ලෝකයේ පුරාම ස්ටොක් මාකට් වලට විශාල වශයෙන් පහත වැටීම් සිදු වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද? මේ වෙලාවේ මාකට් එකේ වොලටිලිටි එක ඉතාමත් වැඩි. ගොඩක් සෙලර්ස්ලා තමන්ට පාඩු සිදු වී ඇතයි බියෙන් තමන් ළඟ තියෙන කොටස් ඉතාමත් අඩු මිලට හෝ පාඩු පිට විකුණා දමනවා. ඉතින් මේක තමයි ප්‍රධානම හේතුව කොටස් වෙළඳපොලේ මිල පහළ යන්නේ. මේ වගේ ග්ලෝබල් නිවුස් වලට ග්ලෝබල් සිටුේෂන් වලට මාකට් එක රියැක්ට් කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ තත්ත්වය හැමදාම තියෙන එකක් නෙමෙයි කියලා බුද්ධිමත් ආර්ජිකයා දන්නවා. ඉතින් එයා මේ වෙලාවේ තමන්ගේ ළඟ තියෙන වටිනා කොටස් අඩු මිලට විකුණලා දාන්නේ නැහැ. ඒ වෙනුවට එයා මොකද්ද කරන්නේ? එයා කරන්නේ මේ වෙලාවේදී වටිනා ස්ටොක් අඩු මිලට එකතු කරගන්න. ඉතින් ඒකට අපිට මාකට් එක ඇනලයිස් කරන්න සිද්ධ වෙනවා. මාකට් එක ඇනලයිස් කරන්න අපිට ඩේටා ඕන වෙනවා. ඉතින් මේ වෙලාවේ මාකට් ඩේටා ඇනලයිස් කරන එක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම ටෙක්නිකල් ලෙවල්ස්, කම්පැනි ෆන්ඩමෙන්ටල්ස් මේ දේවල් ඇනලයිස් කරලා තමයි ඔයාට මේ වෙලාවේ තියෙන වඩාත් හොඳ long term investment වලට සුදුසු ස්ටොක් තෝරගන්න පුළුවන්. අත් වශයෙන්ම කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ගොඩක් දුරට ඔයාගේ long term invest කරන තැන. ඉතින් දැන් අපි කතා කරමු කොහොමද ඔයා හරි ස්ටොක් තෝරගන්න කියලා. මම දන්නවා ඔයාලා කොළඹ කොටස් වෙළඳපොළේ වෙබ් අඩවිය, ඒ වගේම ඔයාලගේ බ්‍රෝකර්ස්ලා දෙන නිවුස් මේ දේවල් යූස් කරනවා ඇති. ඉතින් මම අද කතා කරන්නේ අපි අලුතෙන්ම හඳුන්වා දෙන මේ ස්ටොකෝ ඇප් එක ගැන. මේ ඇප් එක තමයි ඔයාට ලේටස්ට් අප්ඩේට් නිවුස් ගන්න පුළුවන් හොඳම තැන. ඉතින් මොනවද මේ ස්ටොකෝ ඇප් එකේ තියෙන්නේ? ඔයාට මේ ඇප් එකේ විනාඩි 15කට සැරයක් අප්ඩේට් වෙන ලේටස්ට් ප්‍රයිස් ඩේටා බලා ගන්න පුළුවන්. ඒ වගේම ලේටස්ට් බිස්නස් නිවුස්, සෙන්ට්‍රල් බැංකින් ගෙන විවිධ ඇනවුන්ස්මන්ට්, රිපෝට්ස්, ඒ වගේම කොළඹ කොටස් වෙළඳපොළෙන් නිකුත් කරන කම්පැනි වලට අදාළ ඇනවුන්ස්මන්ට් මේ හැමදේම මේ ඇප් එක ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ඇප් එකේ এডুকেෂන් හබ් එකක් තියෙනවා. මොකද්ද මේ এডুকেෂන් හබ් එක කියන්නේ? මේකෙන් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වලින් හෝ සිංහල වලින් කොටස් වෙළඳපොළ ගැන බිගිනර් ලෙවල් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එකට වෙනකම් ඔයාට කියවලා මේ දේවල් ගැන ඉගෙන ගන්න. කොහොමද කොටස් වෙළඳපොළ වැඩ කරන්නේ? මොනවද ෆන්ඩමෙන්ටල්ස් ඇනලිසිස් කියන්නේ, ටෙක්නිකල් ඇනලිසිස්, මේ වගේ විශාල මොඩියුල්ස් ගණනාවක් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා. ඉතින් මේවා විතරක් ඔයාලට තියෙන්නේ නැහැ. ඉතින් අපි ඇප් එකේ කොළඹ කොටස් වෙළඳපොළේ විශාල කොටස් ප්‍රමාණයක් වල ඩේටා ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඒ වගේ chart වලට අදාළ ඉන්ඩිකේටර්ස්, ඒ වගේම දිනපතා යාවත් කාලීන වෙන ටෙක්නිකල් ඇනලිසිස් සමරිස්, ඒ වගේම ක්වාර්ටර්ලි අප්ඩේට් වෙන ෆන්ඩමෙන්ටල් සමරිස්, ඒ වගේම කම්පැනි ඉන්ෆෝ මේ දේවල් යූස් කරලා තමයි ඔයාට හරි ස්ටොක් එකක් තෝරගන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒකයි අපි මේ හැමදේම එක තැනකට කරලා මේ ස්ටොක් ඇප් එක නිර්මාණය කරේ. ඒ වගේම කියන්න ඕනේ ලංකාවේ කොටස් වෙළඳපොළට අතිශය නව ඇප් එකකින් හඳුනා දෙන ඉතාමත් වටිනා ෆීචර්ස් එකක් අපි මේකට එකතු කරලා තිනවා. ඒව තමයි ඔයා බිගිනර් කෙනෙක් කියලා හිතමු. මේ වෙලාවේ ඔයා ගත්තේ සල්ලි නැහැ. ඉතින් ඔයාගේ ඇත්ත සල්ලි රිස්ක් කරන්නේ නැතුව ඔයාට ඩිමෝ account එකකින් කොළඹ කොටස් වෙළඳපොළේ ඉන්වෙස්ට් කරන්න තිබ්බොත් ඒක හොඳයි නේද? ඉතින් මේ ෆීචර් එකත් අපි ඇප් එකට එකතු කරලා තියෙනවා. ඔයාට ඇත්ත මාකට් එකේ ට්‍රේඩ් කරනවා වගේම කොටස් අරගෙන හෝල්ඩ් කරගෙන තියාගෙන බලන්න පුළුවන්. මොකද ඔයාට මේ වෙලාවේ කොටස් ගත්තොත් සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඉතාමත් හොඳයි. ඔයා අලුතෙන් ආපු කෙනෙක් නම් කොටස් වෙළඳපොළට ඔයාට ඉගෙන ගන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ මේ සිස්ටම් එක. කොහොමද ෂෙයා එකක් ගත්තාම මොකද්ද වෙන්නේ? ඒවා බයි කරලා තියාගත්ත ඔයාට කොහොමද ලාභයක් ලැබෙන්නේ? මේ හැමදේම
එවිතරක් නෙමේ වට අවශ්‍යය කියල හිතමු ගිය අවුරුද්ධ මම යම් ඉන්වස්මට එකක් කරන මේ අවුරුද්ධක කොච්චරක් වෙලාද මේකට අපි අලුත් පිච එකක් එකතු කළ තියෙනවා ඒක තමයි මාකට ්‍රීපලේ ඔප්ෂණ වාට පුළුවන් මාකට් එක ්‍රීපලේ කරල බලලා වගේ ස්ට්‍රටජී කොහොඳ වැඩ කරන්න ති ස්ටටජික වැඩ කරන්නේ මේ දේවල් කන්ෆෝම් කරගන්න මේ හැමදයම කරට පස්ස ඔයාට පුළුවන් ඇත්ත ස්ටොක් මාකට්ටක ඉන්වස්ටිංවලට අඩිතාලම තිය ඒවගේ නොයා දැන්ටමත් ස්ටොක් මාකට්ට ඉන්නෙක් කෙනෙක්න වගේ පොට්ෆෝලිය එක මේ අපේ අප එක තුළින් මැනිස් කරගන්නත් පුළුවන් ඒ පහසකුමත් අපි සලසල දිට තියෙනවා ඒවගේ ම මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකාව පලනවතාවට මෝස් ඉන්ටලිජන් ස්ටොක් මාකට් එක පිළිබඳව දැනුම තියෙන ඒ ඒකත් අපි නිර්මාණය කරා යාගේ නම තමයි සියා ඉතින් මේ සියා කොහොඳ වැඩ කරන්න ඉතින් සියාට තියෙනවා කම්පෙනි ඩේට ඒවගේම කම්පනි ප්‍රයිස් ඩේට ෆන්ඩමෙන්ටල් ඩේට ටෙක්නිකල් ඩේට බිස්නස් නිියස් මේ හැම දෙයක් ගැනම දැනුම යට තියෙනවා උදාහරණයක් විදියට වාට කම්පැන් දෙකක් කම්පය කරන්න ඕන කියමුකෝ ඉතින් වාට මේ කම්පැනි දෙකේ නම දීලා කම්පය කරලා ඉක්මනින් ඩිසිෂන්යක් ගන්න මේ සියා උදව් කරගන්න පුළුවන් ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ ඇඩ්වාන්ස් ෆීචර්ස් එක අපි ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකක් ගන්න කියලා ඒ විතරක් නෙමේ අපි තවත් ෆීචර් එකක් හඳුන්වා දීලා තියෙනවා වාට ස්ටොක් මාකට් එකේ ස්ටොක් ටෙක්නිකල් ඩේට වලින් සහ ෆන්ඩමෙන්ටල් ඩේට වලින් ෆිල්ටර් කරගන්න ඉතින් ඔයාට එතකොට බලන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔයාට මේ වෙලාවේ බලාගන්න ඕනේ RSI අඩු ෂෙයාර්ස් මොනවද කියලා ඔයාට ලේසියෙන් අපි ස්ටොක් ඇප් එකෙන් ඒක ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන් ඒ වගේම ෆන්ඩමෙන්ටලි බැලුවොත් ඔයාට බලා ගන්න ඕනේ මේ වෙලාවේ අන්ඩර් වැලියුඩ් ෂෙයා මොනවද P රේට් එක අඩු ෂෙයා මොනවද P රේට් එක අඩු ෂෙයා කියන්නේ සෙක්ටර් එකේ PT රේට් එකට වඩා අඩු නම් P එක අන්ඩර් වැලියුඩ් ෂෙයා එකක් කියලා කතා කරනවා ඉතින් අපි මේ දේවල් ගැන වඩා ඩීටේල් විස්තර ඉදිරි වීඩියෝ වලින් අරන් බලාපොරොත්තු වෙනවා දැනට මම කියන්නේ ඔයාට අන්ඩර් වැලියුඩ් ෂෙයා මොනවද ඕවර් වැලියුඩ් ෂෙයා මොනවද මේ හැමදේම අපේ ඇප් එකෙන් ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන් ඉතින් මේ ෆීචර්ස් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මම ඉදිරි වීඩියෝ වලදී තවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අයියෝ තවත් බලාගෙන ඉන්නේ දැම්ම යන ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ස්ටොක් කියලා සර්ච් කරන්න ඔයාගේ ඉන්වෙස්ටිං ගමන දැම්ම පටන් ගන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්